අන්න ඉතින් අද උදේම අප්පච්චි අම්මී අපේ චුටි මැණිකව ගොඩාක් වැදගත් ගමනක් තමයි මේ එක්කගෙන යන්නේ. හැබැයි ඉතින් මේ ගමන අපේ චුටි මැණිකට එච්චර සතුටුදායක එකක් නම් එන එකක් නැහැ. අද අපි අපේ චුටි මැණිකව එයාගේ පීඩියාට්‍රික් ක්ලිනික් එකට තමයි මේ එක්කගෙන ආවේ. අසනීප වෙලා බෙහෙත් ගන්න නම් නෙවෙයි අපි අද අපේ පැටියව එක්කගෙන ආවේ. ගොඩාක් අකමැත්තෙන් වුණත් අද අප්පච්චි අම්මී මේ අපේ පැටියව එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ එයාට චුට්ටක් රිද්දන්න. අද අපේ පැටියට වැක්සින් දෙකක් දෙන්න තියෙනවා. කොහොම වුණත් අපේ චන්ඩි පැටියා පළවෙනි වැක්සින් එක ගැව්වම නම් ඉවසගෙන හිටියා. චූටි පැටියෙක්නේ දෙවනි පාරටත් රිද්දනකොට ඉතින් අපේ මැණික කොහොම ඉවසන්නද? පේනවනේ අපේ පැටියා අඳින විදිහ. පැටියට විතරක් නෙවෙයි එයාට රිදෙනකොට අම්මිටයි අප්පච්චිටයි ඉවසගෙන ඉන්න ගොඩක් අමාරුයි. අපි දන්නවා අපිට වගේම හැම අම්මි කෙනෙක්ට අප්පච්චි කෙනෙක්ටම එහෙම තමයි කියලා. දැන් නම් අපේ මැණිකට හොඳටම බඩගිනි වෙලාද කොහෙද අඬ රස කර කර පොලියෝ ටික බොන්නේ. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්.